මේ මෙතන ගොඩක් සාකච්ඡා වුණා වරප්‍රසාද සම්බන්ධ නිසා හදවත් හොරාගත්තේ කොහොමද කියලා මම නිකන් පොඩ්ඩක් අර ඒකෙන් ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් ඕනේ නැහැ. ජනතාව පාරේ යන්නේ නැහැ නේ ඉස්කොඩ්ඩයත් එක්ක. අධි ආරක්ෂක පිරිවාගෙන. එහෙනම් മന്ത്രിට ඇමතිට ජනාධිපතිට උනත් නැහැ. ජනතාවට නැහැ නේ නිලි මාස කොළඹ. එහෙනම් മന്ത്രിට උනත් නැහැ. ජනතාවට කියනවාද අවුරුදු 5න් පෙන්ෂන් එකක්. නැහැ නේ. එහෙනම් മന്ത്രിට මොකටද? ඕනේ නැහැ. අන්න එතනට ගේන්න ඕන මේක. ඉතින් මම දැන් කියන්නේ පරදින හින්දා නෙමෙයි. දිනන හින්දා කියනවා. මේවා ඕගොල්ලෝ රෙකෝඩ් කරලා තියාගන්න. තියාගෙන අපි දිනුවට පස්සේ ආපෙන් අහන්න මේ ඕගොල්ලෝ කිව්වා මෙන්න. මොන රෙකෝඩ් කරලා තියාගත්තාම රාජ්‍යාංශයෙන් බලාපොරොත්තු වෙනවා. අපි පස්සෙන් පන්නන්නේ නැහැ ඔක්කොම. අර පොඩි දූෂණ වංචා සම්බන්ධයෙන් පන්නන්නේ නැහැ. ඒවා හැබැයි අපි අනුමත කරන්නේ නැහැ. අපි උඩ තියෙනවා නම් සුද්ධ කරනවා. ඒවට සමාවක් නැහැ. ඉස්සරහින් ගාඩ් එක දාගෙන පස්සෙන් ගාඩ් එක දාගෙන යන മന്ത്രിවරු වෙනුවට ඩෙන්මාර්කේ වගේ වියට්නාමේ වගේ බස් එකේ පාරේ යන දුක කඳුල හඳුනන മന്ത്രിවරු හැමතුරු හදමු. අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරමු. අපි එහෙම ඒවට නේද ඒක ඊළඟ එක මම ඒකත් ප්ලේ කළාම මේ මම හිතන්නේ වැඩි පිරිසක් නැහැ. නඩු දානවා නම් දෙන්නටයි නඩු දාන්න තියෙන්නේ. ඒ දෙන්න කවුද කියලා හොයාගන්න ඕන නම් කඩේකට ගිහිල්ලා හාල් උරයක් අරගෙන බැලුවා නම් නම තියෙන කාගේද කියලා. අපි කියන්නේ අන්න ඒ දෙන්නට අල්ලලා දඬුවම් දෙන්න ඕන. හාල් හිගයක් නැහැ ඇත්තටම. මොකද අද වෙනකොට ඔය පොළොන්නරුවට ගිහිල්ලා බැලුවොත් බලා ගන්න පුළුවන්. අර සයික්ලෝන් තියෙනවා, තෙල් පිටිපහදුවේ තියෙන තෙල් ටැංකිය වලට වඩා විශාල ඒවා. ඒ වගේ මුළු උතුරු මැද පළාතෙම තියෙන හාල් ගබඩා කරන්න පුළුවන්. ගබඩා කරලා තියෙනවා. ඊටාම තුට්ටු දෙකට ගොවියන්ගෙන් එකතු කරගත්ත ඒවා ගබඩා කිරීමේ දැවැන්ත පහසුකම් තියෙන්නේ දේශපාලන බලයේ තියෙන දෙන්නෙකුට. ඉතින් හාල් මාෆියාව නවත්තන්න ජනාධිපතිතුමාට ඇත්ත අවංකවමනාවක් තියෙනවා නම් එක පෑම් පාරෙන් පුළුවන් ඒ ප්‍රශ්නේ විසඳන්න. දැන් මම කිව්වේ දැන් මෙතන කිව්වේ විපක්ෂයේ ඉඳෙද්දි තමයි හඳුනිති සහෝදරයා ඒක කිව්වේ. ඊට අමතරව දැන් අර මම ඇත්තටම ෂොක් වුණා ඒ අර සමන්ත විද්‍යාරත්න මෙතුමාගේ කතාව අහලා. මොකද දැන් මේකෙන් රජයේ නිලධාරීන් හිතන සේවක හිතන අපිට දැන් පඩි ගෙවන්න බැරි නිසා පොඩ්ඩක් පොඩි හොරකම් ටිකක් කරලා ගාන ෂේප් කරගත්තට පස්සේ ආණ්ඩුවෙන් ෂේප් වෙන්න පුළුවන්. මොකද ඇමතුමා ඒක කිව්වා කියලා දැන් ඇමතුමා සමහරට එහෙම නරක චේතනාවකින් නෙවෙයි වෙන්නේ නැති කියන්නේ නැති. නමුත් ඒක ප්‍රකාශයක් විදිහට බරපතලයි. මොකද ඊට පස්සේ ඒක ආදර්ශ මොකද දැනුත් රාජ්‍ය සේවයේ ගත්තොත් ඒ රාජ්‍ය මේ ආයතනවල තියෙන දූෂණ වංචා ගැන අපි නිතරම කතා කරන එකක්නේ. ඉතින් මම මේ කියන්නේ අර ජනතාවට අර වගේ පොරොන්දු දීලා ආකර්ෂණය කරගෙන තමයි මේ බලය ගත්තේ. මේ ගමන අපි ඉල්ලා සිටින්නේ අර හදවත් හොරාගත්තර මේ වචන කියලා ඒව වචනේ පරිසමාප්ති ඉෂ්ට කරන්න කියන එකයි මම කියන්නේ.